Hello ළමයි, good morning. ඉතින් එක්සෑම් එකත් ඉවර නිසා අද මගේ දවස නිදහසේ ගවන්න තමයි මම හිතුවේ. ඉස්සෙල්ලාම මගේ කොෆි එක හදාගත්තා. ඉතින් අපි ගිහිල්ලාම බලමු මම අද මොකද කළේ කියලා. සියා රැගෙන නිමනේ නාකාරනා ඡායාරුමවා නිතුපේනා රැදිවා සිහිනයායේ සරාමා එනවා දෝමවා සේයා ප්‍රේමහීනේ සෝවාගේනා. කොෆි එකත් රෙඩි කරගෙන මම හැදුවේ බුක් ෆෙයා එකෙන් ගත්ත පොත් දෙකක් හරි 3ක් හරි කියලා ඉවර කරගන්න. මොකද මම වර්ක් කරන නිසා මං බිසි වෙලා හිටියේ ගිය ටිකේ. එක්සෑම් එකක් තිබ්බා ඔක්තෝබර් මාසේ. ඒක ඉවර වෙලා මට බුක් ෆෙයා එකෙන් ගත්ත පොත් එකක්වත් කියව ගන්න බැරි වුණා. ඉතින් හිතුවා මම පොත් දෙකක් හරි 3ක් හරි අද දවසේ කියවලා ඉවර කරගන්නවා කියලා. මොකද අද දවසේ මම ෆ්‍රී නිසා. ඒත් එක්කම මම හිතුවා අද ෆිල්ම් එකක් හරි කාටුන් එකක් හරි බලනවා කියලා. මම ෆිල්ම් වලට වඩා කාටුන් වලට ආසයි. ඒ නිසා මං හිතුවා ගාෆිල්ඩ් බලනවා කියලා. ඉතින් එන්නකෝ එහෙනම් මාත් එක්කම ගාෆිල්ඩ් බලන්න. මේ සඳුද උඩින් නම් මට පේන්න බෑ. අසරලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ ඒත් එක්කම එක බලලා ඉවර වෙලා මගේ මේසුඩ ඉන්නවා ෆයිටර් කෙනෙක්. එයාගේ වතුර මාරු කරන්න ඕනේ. මොකද ගිය ටිකේ තිබ්බ වැඩත් එක්ක එක්සෑමුත් එක්ක එයාගේ බෝල් එකේ තියෙන වතුරවත් මාරු කරන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. හොඳටම ජරා වෙලා වතුර ටික. ඉතින් ඒ වතුර මාරු කරලා ආයේ පොතක් කියවන්න හිතන් ඉන්නවා. අපි බලමුකෝ. මුවරදරේ නුරොන් පිරි උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ. ඒකේ වතුර ටික මාරු කරාම බලන්නකෝ තියෙන ලස්සන. කලින් තිබ්බ දුමුරු පාට නැති වෙලා හරි ලස්සනට පැහැදිලිව පේනවා. ඊට පස්සේ මම දෙවෙනි පොතත් කියවන්න ගත්තා. මට දෙවෙනි පොත කියවලා ඉවර කරගන්න බැරි වුණා. ඉතින් මායේ මේ වගේම vlog එකකින් අපි හම්බෙමුකෝ. bye bye.